ලෝකය විශ්වය කියන්නේ හරියට අඬන්න ඉන්න ළමෙක් වගේ. අඬන්නේ නෑ. නමුත් අඬන්න ඕන කරන හේතු ටික ස්ටොක් කරගෙන ඉන්නේ. ඒ හේතු ටික සංස්කරණය කිරීමේ හැකියාව, හඳුනා ගැනීමේ හැකියාව, විඳීමේ හැකියාව ආදී අඬන්න අවශ්‍ය සාධක වලින් පරිපූර්ණ වෙලා ඉන්නේ. ඒවා හැදිලා ඉවර සාධක. හැබැයි එයාට තනිවම අලුතින් හේතු හදන්න හෝ ඉවත් කරන්න හැකියාවක් නෑ. හේතු හැදින්න නම් අඬන්න ඕන. එයාට අඬන්න බලාගෙන ඉන්න විතරයි පුළුවන්. තනියම අඬන්න බෑ. මෙතනදී එයා ඔබව, ඒ කියන්නේ මම, මගේ කියන සංකල්පය පාවිච්චි කරනවා ඇඟිල්ලෙන් අනින්න, අඬන්න, හා හේතු හදන්න. ඒකට එයා ගාව දැනට ඇක්ටිව් වෙලා නැති තව ඕන තරම් හැකියාවන් තියෙනවා පාවිච්චි කරන්න සහ ඔයා ඉස්සරහට ගෙනත් දාන්න. ඔය හේතු හැදීමේ අතුරුඵලය තමයි දුක හා සතුට කියන්නේ. හැබැයි ඒවා එයාට අයිති නෑ. සංයෝග කරගත්ත දේවල් විතරයි. එයා ජීවත් වෙන්නේ පවතින්නේ එහෙම. මෙහෙම කියනකොට ඔබට හිතෙයි මේවා එකක් පසුව එකක් පිළිවෙලට වෙනවා ඇති කියලා. එහෙම වෙන්නේ නැහැ. සිද්ධිය වෙන්නේ පෙරපසු නොවි. ඔබගේ මුලාව, මෝහය නිසා තමයි කතන්දරයක් වගේ දිගහැරෙන්නේ. කතන්දරයක් වෙනකොට කාලයකුත් අවකාශයකුත් යෙදෙනවා. ඇඟිල්ලෙන් ඇන්නම අඬන ළමයෙකුත් ඉන්නවා. අපිට තියෙන ඇත්තම ප්‍රශ්නේ අපිට දුක දිදී එයා ජීවත් වෙන එකයි. එහෙම නොවුනනම් අපිට එයා ගැන වද වෙන්න දෙයක් නැහැ. අපිට දුක දෙන නිසා අපි එයා ගැන අවධානයෙන් විමසිල්ලෙන් ඉන්න ඕන. එහෙම ඉන්නකොට පේනවා දුක හැදුන විදිහටම පිපුපසට ගියාම දුක සහ හේතු හැදින්නේ නැති බව. පිපුපසට යනකොට අර ඉල්ලගත්තු සංයෝග විසිරෙන බව හා එයාගේ උපායන් වලට ප්‍රතිචාර නොදැක්වෙන බව. ඒ කියන්නේ ඇඟිල්ලෙන් යන්නත් අඬන්නේ නැති බව. අපි එයා ගැන දැනගන්න ප්‍රමාණයටම එයාට අපිව මුලා කිරීමේ හැකියාව අඩු වෙනවා. නිකමට හිතන්න අඬන්න ඉන්න ළමයෙකුත් නෑ, ඇඟිල්ලකුත් නෑ, ඇඩිල්ලකුත් නෑ කියලා හිතුවොත් මොකද වෙන්නේ කියලා. ඒකත් එක්තරා දෘෂ්ටියක් වෙනවා විතරයි. මොකුත් නෑ කියන දෘෂ්ටියට හෝ එහෙම ළමෙක් ඉන්නවාමයි වගේ දෘෂ්ටියක හිර වෙලා ඇඬිල්ලම උරුම කරගන්න එපා. නිදහසේ හිතන්න. එයා දිහා ඇහැ ගහගෙන ඉන්න. අව්‍යාජ වෙන්න. ලෝකයේ අවිනිශ්චිතතාවයේ පිළිගන්න. එතකොට ඔබේ සිත මධ්‍යස්ත වෙනවා. ඒක තමයි පාර. ගමනාන්තයක් නැති පාර. පාරක් නැති පාර. මතක තියාගන්න, නිශ්චිතයි කියන අදහස අවමව එක තැනකවත් නැතුව යමක් පැහැදිලි කරන්න බෑ. ඒක නිසයි ධර්මය පවා පාරුවක් විතරක් වෙන්නේ. ඒ අවම නිශ්චිත දේශනාව තුල අවිනිශ්චිතතාවයට, විමුක්තියට පාර හොයාගන්න එක තමයි ප්‍රඥාව.